ඉතින් අද මේ වීඩියෝ එකේ මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ annual leave, casual leave and medical leave කියන leave categories තුන ගැන. මේක ඉස්සෙල්ලත් මම වීඩියෝ එකකින් මෙම annual leave, casual leave සහ medical leave කියන leave categories තුන ගැන සාකච්ඡා කරත් ඔයගලන්ට මම වෙනම වීඩියෝ එකක් කරලා තිබ්බේ නැහැ මේ leave categories තුන වැඩිදුරටත් explain කරමින්. ඒක නිසා මම හිතුවා විශේෂයෙන්ම වැඩි දෙනෙකුගේ ඉල්ලීම පරිදි කීප දෙනෙකු මගෙන් පෞද්ගලිකව ඉල්ලුවා මේ annual leave, casual leave and medical leave කියන leave categories තුන පිළිබඳව නැවත වාරයක් වෙනම වීඩියෝ එකක් පුළුවන් නම් කරන්න කියලා ඔවුන්ගේ තියෙන ඒ ගැටලු निराකරණය කරගන්න. ඒක නිසා මේ වීඩියෝ මම විශේෂයෙන්ම අපේ මානව සම්පත් ශාස්ත්‍රයට අලුතෙන් පිවිසෙන නිලධාරී මහත්ම මහත්මීන් ඒ වගේම සේවකීන් සේවිකාවන් වශයෙන් ආයතන වලට බැඳෙන අලුත් නිලධාරියන් වෙනුවෙනුත් ඔවුන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා මේ වීඩියෝ විශේෂයෙන්ම annual leave, casual leave and medical leave වල පදනම හා ඒවා කොහොමද ලැබෙන්නේ කියන එක ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ අවසාන වෙනකම් මාත් එක්ක රැඳිලා හිටියොත් ඕගොල්ලන්ගේ ආයතනයේත් ඕගොල්ලන්ට නිවැරදි පරිදි annual leave, casual leave, medical leave ලැබෙනවද? ඕගොල්ලන්ට ලැබුණාද? සහ ඒක ලබා ගන්නේ කොහොමද කියන ඒක සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය දැනගන්න පුළුවන් වෙයි. ඉතින් මේ වීඩියෝ අවසාන වන තෙක් මාත් එක්ක රැඳිලා ඉන්න. මුලින් මම casual leave නැත්නම් අනියම් නිවාඩු වශයෙන් හඳුන්වන්නේ මොනවාද කියලා මම ඔයගලන්ට යම්කිසි හැඳින්වීමක් කරන්න. විශේෂයෙන්ම casual leave යම්කිසි සේවකයෙක් ආයතනයට බැඳුනම ඔහු ආයතනයට බැඳෙන පළවෙනි කැලෙන්ඩර් එක නැත්නම් අපි හිතමු යම්කිසි සේවකයෙක් 2025 වර්ෂයේ ජනවාරි මාසයේදී ආයතනයකට බැඳෙනවා කියලා. ඒ ජනවාරි මාසයේදී ආයතනයට බැඳෙන සේවකයා සඳහා ජනවාරි සිට දෙසැම්බර් මාසය දක්වා ඒ කැලෙන්ඩර් 2025 කියන කැලෙන්ඩර් ඊයේක අවසාන වන තෙක් ඔහුට ලැබෙන පළවෙනි වසරේදී පළවෙනි කැලෙන්ඩර් ඊයේකදී ඔහුට ලැබෙන නිවාඩු හිමිකම තමයි casual leave කියන්නේ. ඒකෙදි මාස දෙකකට එක නිවාඩුව බැගින් තමයි casual leave හම්බෙන්නේ. නැත්නම් තවත් සරල කරොත් මාසෙකට දවස් භාගය ගානේ තමයි හම්බෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් තමයි casual leave කියන එක යම්කිසි සේවකයෙක් ආයතනයට බැඳුනම ඔහු ආයතනයට බැඳුණු පළවෙනි කැලෙන්ඩර් ඊයේකදී ඔහුට එම casual leave හිමිකම ලැබෙන්නේ. නමුත් අදාළ සේවකයා තමන්ගේ දෙවැනි කැලෙන්ඩර් ඊයේකදී මා පෙර සඳහන් කර ආකාරයට 2025 ජනවාරි මාසයේදී ආයතනයට බැඳුණු සේවකයෙක් සඳහා ඔහුගේ casual leave හිමිකම සම්පූර්ණ වශයෙන් හම්බෙන්නේ 2026 වසරේදී. එනම් 2026 වසරේ ජනවාරි 1 වෙනිදාට ඔහුට casual leave 7ක හිමිකමක් හම්බ වෙනවා ඔහුට 2026 වසරේ ඕනෑම අවස්ථාවකදී පාවිච්චි කරන්න. නමුත් මෙම 2025 වසරේදී ඔහු 2025 තමන්ගේ සේවයට බැඳුණු වසරේදී මාස දෙකකට එකක් නැත්නම් මාසකට දින භාගය ගානේ තමයි ඔහුට මෙම casual leave හිමිකම හිමිවන්නේ. ඉතින් ලාංකික කම්කරු නීතිය නැත්නම් ලේබර් ලෝ එකට අනුව මේ ආකාරයෙන් මෙම casual leave හිමිකම නැත්නම් නිවාඩු හිමිකම පදනම මේ ආකාරයෙන් උනත් යම්කිසි ආයතන තිබෙනවා යම්කිසි සේවකයෙක් ආයතන බැඳෙන පළවෙනි වසරේදී ඔහුගේ සෑම මාසයකටම නැත්නම් අපි කියමු යම්කිසි සේවකයෙක් ජනවාරි මාසයේ බැඳෙනවා කියලා. ඒ හැම මාසයකටම එක් දිනයක් හෝ දෙකක් බැගින් casual leave හිමිකම් ලබා දෙන ආයතන තියෙනවා මම පෞද්ගලිකව දන්නවා. නමුත් එහි කිසිදු වරදක් නැහැ. මොකද ලාංකික කම්කරු නීතියේ අවමය තමයි මාස දෙකකට එකක් නැත්නම් මාසයකට දින භාගය ගානේ මේ casual leave හිමිකම යම්කිසි සේවකයෙක් බැඳෙන පළවෙනි වසරේදී ලබා දී යුතු බව. ඊට වැඩි කුමන පදනමකින් දින එකක් දෙකක් තුනක් හෝ ඊට වැඩි ඕනෑම ප්‍රමාණයකින් එම casual leave හිමිකම අදාළ සේවකයාට ලබා දුන්නට කිසිදු වරදක් නැහැ. මෙන්න මේ ආකාරයෙන් තමයි casual leave පිළිබඳව මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරමු මූලිකම කාරණාව වන්නේ. ඒ වගේම මෙම casual leave හිමිකම විශේෂයෙන්ම contract employment ඒ වගේ fixed term contract employment වගේ දේවල් මත යම්කිසි වෙනස් වීම වලට භාජනය වෙන්න පුළුවන්. නමුත් අදාළ contract එකේ එම නිවාඩු හිමිකම annual leave පදනම හා casual leave පදනම සහ එම හිමිකම කෙසේද යන්න පැහැදිලිව සඳහන් කර තිබිය යුතුයි හා සාමාන්‍යයෙන් සඳහන් කර තිබෙනවා. ඉතින් casual leave සම්බන්ධයෙන් මූලික වශයෙන් මට ඔයගලන්ට දැනුවත් කරන්න තියෙන ඔයගොල්ලෝ එක්ක සාකච්ඡා කරන්න තියෙන්නේ මූලික කාරණාව එයයි. ඊළඟට අපි annual leave හිමිකම නැත්නම් වාර්ෂික නිවාඩු හිමිකම සේවකයෙක්ට ලැබෙන්නේ කොහොමද කියන එක ගැන ඊළඟට අපි සාකච්ඡා කරමු. විශේෂයෙන්ම මේ annual leave නැත්නම් වාර්ෂික නිවාඩු සේවකයට ලැබෙන්නේ සේවකයා සේවයට බැඳෙන පළවෙනි කැලෙන්ඩර් ඊයේකදී. නැත්නම් අපි කියමු මම කලින් උදාහරණයම නැවත අපි සලකා බලමු. යම් සේවකයෙක් 2025 ජනවාරි මාසයේදී සේවයට බැඳුනොත් එම 2025 කැලෙන්ඩර් වසර තුලදී ඔහුට annual leave හිමිකමක් ලැබෙන්නේ නැහැ. එම සේවකයාට අදාළ නිවාඩු හිමිකම හිමිවන්නේ 2026 වර්ෂයේ නිසා. එහිදී අදාළ සේවකයා
2025 වර්ෂයේදී අපි උදාහරණයක් මම පෙරගත් උදාහරණයක් ගන්න මේ 2025 කියන කැලෙන්ඩර් වර්ෂය තුලදී ඔහු ආයතනයට බැඳෙන කාර්තුව මත පදනම් වෙලා තමයි 2026 වර්ෂය සඳහා කොපමණ නිවාඩු හිමිකමක් ඔහුට හිමි වෙනවාද කියන පදනම හිමිවන්නේ යම්කිසි සේවකයෙක් කැලෙන්ඩර් වසරකදී ඔහු සේවයට බඳවා ගන්නා අදාළ කාර්තුව මත පදනම් වෙලා. උදාහරණයක් මම තවදුරටත් සඳහන් කරොත් මේ රූපේ දැක්වෙන පරිදි යම්කිසි සේවකයෙක් ජනවාරි මාර්තු මාසෙත් අතර සේවයට බැඳුනොත් ඔහු සේවයට බැඳිලා දෙවන වසරේදී ඔහුට දින 14ක ඇනුවල් ලීව් හිමිකමක් හිමි වෙනවා. ඒ වගේම යම් සේවකයෙක් අප්‍රේල් 1 වෙනිදාත් ජූලි මාසයේ 1 වෙනි දිනට පෙරත් අතර කාලවක වානුව තුලදී සේවයට බැඳුනොත් එම සේවකයාට දින 10ක නිවාඩු හිමිකමක් තමයි දෙවෙනි වසරේදී හිමිවන්නේ. ඒ වගේම යම් සේවකයෙක් ජූලි 1 වෙනිදාත් සැප්තැම්බර් මාසයේ 31 වෙනිදාත් අතර කාලවක වානුවේදී ඔහු සේවයට බැඳුනොත් එම සේවකයාට දෙවෙනි කැලෙන්ඩර් වර්ෂයේදී හිමිවන්නේ දින 7ක නිවාඩු හිමිකමක්. ඒ වගේම යම් සේවකයෙක් ඔක්තෝබර් 1 වෙනිදා දෙසැම්බර් 31ත් අතර දිනකදී නම් සේවයට බැඳුනේ ඔහුට තමන්ගේ දෙවන කැලෙන්ඩර් වර්ෂයේදී දින 4ක නිවාඩු හිමිකමක් හිමි වෙනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි යම් සේවකයෙක් සේවයකට බැඳුනොත් ඔහුට ඇනුවල් ලීව් හිමිකම තමන්ගේ දෙවන කැලෙන්ඩර් වර්ෂයේදී හිමිවන්නේ. අදාළ සේවකයාට තුන්වන කැලෙන්ඩර් වර්ෂයේ සිට දින 14ක සම්පූර්ණ නිවාඩු හිමිකම ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඔහුට එම හිමිකම ලැබෙනවා. ඉතින් මේ ආකාරයෙන් තමයි විශේෂයෙන්ම ඇනුවල් ලීව් නැත්නම් වාර්ෂික නිවාඩු හිමිකම මූලික වශයෙන්ම සේවකින්ට ලැබෙන්නේ. වාර්ෂික නිවාඩු හිමිකම පිළිබඳව සාකච්ඡා කරද්දී විශේෂයෙන්ම මම ඔයගලන්ට සඳහන් කරා තුන්වන වර්ෂයේ ඉඳලා තමයි සේවකයට දින 14ක සම්පූර්ණ නිවාඩු හිමිකම ලැබෙන්නේ කියලා. විශේෂයෙන්ම ආයතන වලින් සේවකයන්ට ලබා දිය යුතු අවම නිවාඩු හිමිකම තමයි ලේබර් ලෝ එකට අනුව දින 14. ඕනම ආයතනයකට ඒ දින 21ක් 28ක් නැත්නම් ඊට වැඩි ප්‍රමාණයක් උනත් ලබා දෙන්න පුළුවන්. ලංකාවේ එහෙම ඇනුවල් ලීව් තමන්ගේ සේවකයන්ට ලබා දෙන ආයතන තියෙනවා. නැතුවම නෙමෙයි. ඒක නිසා ලාංකීය කම්කරු නීතියට අනුව තුන්වන වර්ෂයේ සිට හෝ දෙවන වසරේ සිට යම්කිසි සේවකයෙක්ට අදාළ සම්පූර්ණ නිවාඩු හිමිකම ලැබෙනවා නම් ලබා දිය යුතු අවම නිවාඩු ගන්න තමයි දින 14. හොඳයි. ඊළඟට මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මෙඩිකල් ලීව්. මෙඩිකල් ලීව් එන්ටයිටල්මන්ට් එක කොහොමද සේවකෙන්ට ලැබෙන්නේ කියලා. විශේෂයෙන් මේ මෙඩිකල් ලීව් ගැන සාකච්ඡා කරනකොට ලංකාවේ ලේබර් ලෝ එක නැත්නම් කම්කරු නීතියට අනුව මෙඩිකල් ලීව් කියන කැටගරි එක විශේෂයෙන්ම ආයතන වලින් අනිවාර්යයෙන්ම සේවකයෙක්ට ලබා දිය යුතු ලීව් කැටගරි එකක් වශයෙන් කොහෙවත් ගැසට් කරලවත් කම්කරු නීතිය තුලවත් නැහැ. නමුත් ආයතන වලින් Tamanගේ සේවකයන් පිළිබඳව සිතා බලා විශේෂයෙන්ම ඔවුන් කරන රාජකාරිය රැකියාවන් පිළිබඳ සිතා බලා මේ මෙඩිකල් ලීව් ලබා දීමට ඔවුන් පෙළඹිලා තියෙනවා. විශේෂයෙන්ම ලබා දෙනවා. ඒ කිසිම වරදක් නැහැ. විශේෂයෙන් මේ මෙඩිකල් ලීව් 7ක් වෙන්න පුළුවන්, 14ක් වෙන්න පුළුවන්, මා කලින් සඳහන් කර ආකාරයට 20ක් වෙන්න පුළුවන්. ඒ ආයතනයේට ආයතන කළමනාකාරීත්වයට තීරණය කරලා තමන්ගේ ආයතනයේ වැඩ කරන සේවකයින්ට ලබා දෙන්න පුළුවන් නිවාඩු පදනමක් වශයෙන් තමයි මේ මෙඩිකල් ලීව් කියන කැටගරි එක සඳහන් කරන්න පුළුවන්. ඉතින් නැවත වාරයක් මම සඳහන් කරනවා ඇනුවල් ලීව් and කැෂුවල් ලීව් කියන එක ආයතනයක වැඩ කරන සේවකයෙක්ට ලාංකීය කම්කරු නීතිය අනුව අනිවාර්යයෙන්ම ලැබිය යුතු ලබා දිය යුතු නිවාඩු කැටගරි එකක්. නමුත් මෙඩිකල් ලීව් කියන කැටගරි එක එසේ අනිවාර්ය කාරණාවක් නෙමෙයි. ආයතන වලින් හා ආයතන කළමනාකාරීත්වයෙන් තමයි තමන්ගේ ආයතනයේ වැඩ කරන සේවකීන්ගේ අභිවෘද්ධිය සඳහා ඒ නිවාඩු හිමිකම ලබා දීම සිදු කරනු ලබන්නේ. මම හිතනවා මෙම annual leave, casual leave and medical leave කියන categories ගැන මම මේ කරපු සාකච්ඡාව ඕගලන්ට වැදගත් වෙන්න ඇති. ඕගලන්ගේ මෙම නිවාඩු සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ගැටලු निराකරණය කරගන්න සහ ඕගලන්ගේ දැනුම වැඩි කරගන්න. ඉතින් තවත් මේ වගේ වටිනා වීඩියෝකින් නැවත හමු වෙනතුරු මාත් එක්ක රැඳිලා ඉන්න. ඔබට සුබ දවසක්.